KFC එකේ වගේ පොප්කෝර්න් චිකන් ලේසියෙන් ගෙදර හදමුද? මේක හදන්න ඇත්තටම හරිම ලේසියි. ටක් ගාලා ලෑස්ති කරගන්න පුළුවන්. අද මං කියලා දෙන්නම් හරියට රසට කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම ඔයා චිකන් ගනිද්දී කටු නැති කොටස් වලින් ගන්න. චිකන් බෙස්ට් එකෙන් ගන්නවා නම් ගොඩාක් හොඳයි. චිකන් ටික අරගෙන මෙන්න මේ විදිහට පොඩි පොඩි කෑලි වලට කපා ගන්න. මේකට ගොඩාක් ලොකුවට අපි චිකන් ගන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ වගේ පොඩි කෑලි වලට කපා ගමු. දැන් ඔයා කරන්න ඕනේ කපාගත්ත චිකන් ටික වෙනම භාජනයකට දාගන්න. ඊට පස්සේ අපිට ඕන කරනවා ටිකක් යහමින් ඉඟුරු සහ සුදු ලුණු මම ටිකක් වැඩිපුර අරගෙන හොඳට කොටා ගන්නවා. සාමාන්‍ය චිකන් වලට අනිවාර්යයෙන්ම ඉඟුරු සුදු ලුණු ටිකක් වැඩිපුර දාන්න ඕනේ. ඊළඟට මම ඒකේ යුෂ ටික මෙන්න මේ වගේ චිකන් එකට දාගන්නවා. ඊළඟට ලුණු තේ හැඳි එකක් එකතු කරගන්න. මිරිස් කුඩු තේ හැඳි එකක්. තක්කලි සෝස් තේ හැඳි එකක් සහ ඔයිස්ටර් සෝස් තියෙනවා නම් තේ හැඳි එකක් එකතු කරන්න. එහෙම නැත්නම් සෝයා සෝස් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම මේකට එකතු කරගන්නවා කිරි මිලිලීටර් 30ක්. පිටිකිරි ගන්නත් පුළුවන්, ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. දැන් අපි මේ ටික හොඳට කලවම් කරමු. හොඳින් කලවම් කරගත්තට පස්සේ මම වෙනත් භාජනයකට මේක දාගන්නවා. දැන් මේ චිකන් ටික ඔයා පැයක් වගේ හොඳට සීසන් වෙන ශීතකරණයේ සාමාන්‍ය කොටසේ තියාගන්න. මේක මතක් කරලා ඔයා වහලා තමයි ෆ්‍රිජ් එකේ තියාගන්න ඕනේ. ඔන්න දැන් පැයකට පස්සේ ඊළඟට අපි බෙදගන්න අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරගමු. පාන් පිටි ග්‍රෑම් 60ක් ඕන කරනවා. ඒකටම මිරිස් කුඩු තේ හැඳි එකකුත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඊට අමතරව ඔයාලට ඕන කරනවා කූල් වතුර ටිකක්. ඊළඟට මේ තියෙන සීසන් කරගත්ත චිකන් ටික මම පැයකට පස්සේ තමයි අරගෙන ආවේ. ඔන්න දැන් ඔයා මුලින්ම කරන්න ඕනේ චිකන් එකකින් කෑල්ලක් අරගෙන ඒක දාගන්න අර පාන් පිටියකට. පාන් පිටි එක හොඳට දවට ගත්තට පස්සේ චිකන් කෑල්ල අරගෙන අර කූල් වතුර එකට දාගන්න. ඊට පස්සේ චුට්ට වෙලාවක් තියලා වතුර ටික හොඳට බේරලා නැවත පාන් පිටියකට දාගන්න. දාලා හොඳට මෙන්න මේ වගේ පාන් පිටි ටික අපි තවරගමු. තවරගත්තට පස්සේ වැඩි ටික පොඩ්ඩක් හලා ගන්න. ඉතින් ඔය විදිහට තමයි ඔක්කොම ටික ලෑස්ති කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මම තෙල් එකක් ලිපේ තියාගන්නවා. මෙතනදී චිකන් බෙදගනිද්දී ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියෙන්න ඕනේ. ගින්දර වැඩි කරගන්න එපා. ගින්දර වැඩි කරගත්තොත් එහෙම ඇතුළ අමු වෙන්න පුළුවන්. ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියලා මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් චිකන් ටික දාලා බෙද ගන්න. හොඳට මේක පෙරලමින් බෙද ගන්න. ඉතින් මෙන්න මේ වගේ ගානට බෙදුනාට පස්සේ ඔයාලට පුළුවන් එළියට ගන්න. ඔය විදිහට ඔයා ඔක්කොම චිකන් ටික ලෑස්ති කරගන්න. ඉතින් ඔන්න මේ තියෙන හරිම ලේසියෙන් හදාගත්ත අපේ පොප්කෝර්න් චිකන් ටික. මේක ඇත්තටම හරිම රසයි. අපි කිසිම රසකාරක වර්ගයක් එකතු කරුවේ නැහැ. ටක් ගාලා ගෙදර හදාගන්න පුළුවන්. ඉතින් මෙහෙම හදලා පොඩි දරුවන්ට උනත් දෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලටත් පුළුවන් මෙන්න මේ රසවත් ලේසි පොප්කෝර්න් චිකන් ටික හදලා බලන්න. හැදුවට පස්සේ ඔන්න කොහොමද කියන අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දෙන්න.